මේ විශ්ව ධාතුව විනිවිදවගත්තා වූ එයව තථාගත සම්මා සම්බුදු අමාමැණියන් වහන්සේගේ විමුක්ති ඥාන සීල සමාධි ප්‍රඥා යන අනන්ත බුද්ධ ඥාන උත්සාහ මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි, තථාගතයන් වහන්සේ මේ දේශනා කළ වදාළා වූ ධර්මයට අනුව අපි දැනගත යුතුයි මේ පින සහ කුසලය කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට මේ පිනයි කුසලයයි කියන්නේ දෙකක්ද එකක්ද කියලා අහනවා. එතන පොඩි තර්කයක් විතර්කයක් යනවා. ඒකට කිසිම විසඳුමක් නැහැ ප්‍රායෝගිකව. එනිසා මම අද දේශනා කරන ප්‍රායෝගිකව කිසිම කෙනෙක් ගැටෙන්න උවමනාවක් නැහැ. තමාගේ නුවණින් තමා ඒක අවබෝධ කරගන්න පුළුවන් මේ පැහැදිලි කිරීම තුළ. ඒ නිසා පිනයි කුසලයයි කියන්නේ දෙකක්. ඊටා සරලව. පිනයි කුසලයයි කියන්නේ දෙකක්. මොකද අපි මේ ඊටා සරලවම ගත්තම මේ ඊටා සරලවම පැහැදිලි කරන එකයි ගැටෙන්න යන්න එපා කිව්වේ කවුරුත්. කිසිම හේතුවක් මත තමාගේ නුවණින් තමා දකින්න. පින්වතුනි, මේ කුසලය කියන්නේ අපි මේ කර්ම බීජයක් හදන්න නැතුව දස කුසල් වලින් මිදිලා පස්පව් දස කුසල් වලින් මිදිලා නිදහස් වෙලා අපි නැවත ඒවා කරන්නේ නැතුව කර්ම බීජ හදන්න නැතුව අපි ඒකට කියනවා සමන උපසම්පදාව කියන්නේ සෝතාපන්න පත්තිඵලය කියන්නේ අන්න එතන. එතෙන්ට එනකොට තමයි මේ කුසල් කියන්නේ. නැවත කර්ම බීජ හැදෙන්නේ නැහැ භවයක් පිණිස කර්ම බීජ සැකසෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් අපි ඒක අවබෝධයෙන් දකිනවා. එතකොට ඔය පස්පව් දස කුසල් කියන කොටස එතකොට උපසම්පදාව කියන තැන සෝතාපන්න කියන තැන කාටවත් හදලා දෙන්න බෑ. ඒක තමා විසින් තමයි කරගන්න ඕන. ඒක තමා විසින් තමා කරගන්න ඕන. බුදුනාසේ දේශනා කළා පැහැදිලි කරලා වදාරන පින්වතුනි, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තුල නූපං අකුසල් නූපදීමත්, නූපං කුසල් ඉපදවීමත්, උපං අකුසල් අවසන් කිරීමත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමත් කියන කාරණාව. එතකොට ඔය තමයි කුසල්. එහෙනම් අපි අකුසල් ධර්මය කරන්නේ නැත්නම් ඒ තමයි කුසල්. අපිට තියෙන අකුසල් ධර්මය කරන්නේ නැත්තේ ඒ ප්‍රතිපදාව තුළ අපිට කුසලයේ පිහිටලා ඒ කුසලයේ වැඩි දියුණු කරමින් අපේ මේ ආර්ය මාර්ගයේ තුල අපිට ගමන් කරන්න. එතකොට මේ වික්ෂුවක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා තමන්ගේ පස්පව් දස කුසල් වලින් වෙන් වෙලා අයින් කරන්නේ නැතුව කර්ම බීජය හදන්නේ නැතුව මේ උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය කරනකොට ඒ කුසල් ධර්මයේ තමා සපුරා ගන්න ඕනේ. තමා සපුරා ගන්න ඕනේ. එතකොට ඒක බෑ කාටවත් අනුමෝදන් කරන්න බෑ. කාටවත් අනුමෝදන් කරන්න බෑ මේක පැහැදිලිව දකින්න. දැන් මම අකුසල් දුර්වලලා පස්පව් දස අකුසල් වලින් මිදිලා කර්ම බීජය හදන්නේ නැතුව යමෙකු මේ මොහොතේ ඉඳගෙන මේක තේරුම් අරන් සියලුම කුසල ධර්මයන්ගෙන් මිදලා මේ කුසල් ධර්මයේ වඩාගෙන අකුසල් ධර්මයන්ගෙන් මිදිලා ඒ කුසලයේ තුල නම් පිළිහිట్లా ඉන්නේ. ඒක තව කාටවත් අනුමෝදන් කරන්න බෑ. ඒ කියන්නේ කුසලයේ කියන එක තමා සදා ගන්න ඕන. තමා හදන්නේ. තමන් නිවන අවබෝධ කරගෙන නිවන් දකින්නේ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ ඒ කුසලයේ තව කාටකට අනුමෝදන් කරන්න පුළුවන් කියලා පෙන්නනවා නේද? අපිට පුළුවන් අපි වඩන කුසලය තමා හදා ගන්නා කුසලයේ තව කාට හරි අනුමෝදන් කරන්න පුළුවන්. එහෙම බෑ. ඒතර අනුමෝදන් කරන්න පුළුවන් පින. පින තමයි අනුමෝදන් කරන්න පුළුවන්. පින අනුමෝදන් කරනවා කියන්නේ අපි භික්ෂුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයට දන් දෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ නමකට විතරක් දානයක් පිළිගන්නලා පූජා කරන්න පුළුවන්. නේද? බුදු පියාණන් වහන්සේට දානයක් පූජා කෙරුවා වෙන්න පුළුවන්. ආර්ය මහා සංඝරත්නයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුගී මගේ යාචකෙට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමේ ඉන්න නැති බැරි කෙනෙකුට වෙන්න පුළුවන්. නේද? අසරණ කෙනෙකුට දරුවෙකුට පොත් පැන්සල් ටිකක් අරන් දුන්නා වෙන්න පුළුවන්. නේද? ගියක් දොරක් හදලා දෙන්න. අන්න ඒවා තමයි අපිට පිනක් වශයෙන් නේද අනුමෝදන් කරන්න පුළුවන්. තව කෙනෙකුට අනුමෝදන් කරවන්න පුළුවන් නේද? අපි අහවල් පින්කම කරා. අපි නැත්නම් අපි කටින පින්කම කරා. අපි ආර්ය මහා සංඝ දානයක් දුන්නා කියලා ඕගොල්ලන්ට පුළුවන් ඒ තව කෙනෙකුට ඒක කියලා එයාගේ සිත පහදවලා එයාට අනුමෝදන් කරන. ඒතර එයාට පුළුවන් ඒක අනුමෝදන් වෙන්න සාදු කියලා එයාට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ අපි කරපු පින්කම මොකක් හරි පින්කම දුන්න දෙයක් නේද? අපි දානයක් වෙන්න පුළුවන්. දෙනවා නම් ඉතින් දානයක් නෙවෙන්නේ ඒක. දෙනවා නම් දානයක්. එතකොට අපි ආර්ය මහා සංඝරත්න හෝ වේවා, දුගී මගී යාචකෙට වේවා, එහෙම නැත්නම් අපේ නෑදෑ හිතවලට කියලා අපි දැන්
බඩු ටිකක් අරන් දෙනවා. සතියේ අපි ඒගොල්ලෝ ගෙදරට බඩු ටිකක් අරන් දෙනවා. ඒක පින. අපිට පුළුවන් පින කුසල් කරගන්න. තව කෙනෙක්ට අනුමෝදන් කරවන්නත් පුළුවන්. අපි කරන්නා වූ පින අපිට පුළුවන් කුසල් කරගන්න. නේද? අපි දානමය පින්කමක් කරලා නේද? අපි දානමය පින්කමක් කරලා අන්තිමේදී පින් අනුමෝදන් කරද්දී අදිෂ්ඨාන ගාතාව කියනවනේ නේද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාවනි බහනපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය අවහං හෝතු සබ්බ දුක්ඛ පමුජ්ජතු කියලා. අපි ඔන්නෝක තේරුම් ගන්න ඕන. එතකොට අපිට කුසලය කාටවත් අනුමෝදන් කරවන්න බෑ. පින විතරයි අනුමෝදන් කරන්න පුළුවන්. එහෙනම් පින අනුමෝදන් කරන්න පුළුවන් නම් කුසලය අනුමෝදන් කරවන්න බැරි නම් කුසලය කියන එක මං හදාගෙන මම නිවන කරා නම් යන්නේ. ඒ කුසලය නම් මම නිවනට මට තියෙන්නේ. එතකොට මං කරගන්න කුසලය තව කාටවත් අනුමෝදන් කළා යාව නිවන් දක්වන්න බෑනේ. ඒක නිවන් දකින්න කාර්යය යාගේ වැඩ. ඒකේ කුසලයේ පිහිටන්න යා පස්පව දස අකුසල් වලින් වෙන් වෙලා කුසලයේ පිහිටන්න ඕන යා නේද? නූපං අකුසල් නූපදීමත් නූපං කුසල් ඉපදීමත් උපං අකුසල් අවසන් කිරීමත් උපං කුසල් වැඩි දියුණු කිරීමත් ඒක එයාගේ කාර්යයක්. එහෙම නැත්නම් තමාගේ කාර්යයක්. ඒක තව කාටවත් අනුමෝදන් කරන්න බෑ. අකුසල් නොකරී ඉඳීම කුසලයක්. එතන මම පස්පව් දස අකුසලෙන් වෙන් වුණා කියලා තව කෙනෙක්ට ඒක අනුමෝදන් කරවන්න බෑනේ. ඕක තේරුම් ගන්න ප්‍රායෝගිකව තේරුම් ගන්න. එහෙනම් පිනක් යම්කිසි දානමයක් කටයුත්තක් නේද? ඒ වගේ පුණ්‍ය කර්මයක් අන්න ඒකේ කරලා ඉවර වෙලා අපිට ඒක පුළුවන් තව කෙනෙකුට කියන්න. එතකොට පුළුවන් එයාට ඒක අනුමෝදන් වෙන්න. පිනත් ආහාරය අනුමෝදන් කරවන්න. අනුමෝදන් ඕක තේරුම් එතකොට පින කියන්නේ එකක් කුසලයේ කියන්නේ එකක්. එතකොට ඒක දෙකක්. එහෙම නැත්නම් පිනයි කුසලයේ කියලා දෙකක් එන්න ඕනේ නෑනේ වචන. එක වචනයක් තියෙන්න බෑ. කුසල්. එහෙම නැත්නම් පින්. එහෙනම් පින් කියන්නේ එක වචනයක් කුසලයේ කියන්නේ තමයි. කුසලයේ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට යන ගමන තේරුම් අරගෙන කර්ම බීජ හදන්න නැතුව ඒකට කියනවා අපිට කියන්න පුළුවන් ඒකට උපසම්පදාව කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් සෝතාපන්න ඵලය කියලා. නැවත කර්ම බීජ හදන්නේ නැහැ. හදන්නේ. ඒ තමයි කුසලය. කුසල් මාර්ගය. අපි ඔක තේරුම් ගන්න ඕන. ඉතින් මේක තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ. ඒක මම ඔන්න දැන් පැහැදිලි කරුවේ ප්‍රායෝගිකව. පැහැදිලි කරේ. ඒක තේරුම් ගන්න. ඒ නිසා අපි හැම දෙයක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න ඕන. ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕන. ඒකයි බුදුන් වහන්සේ මොනවා කරන්න කියලා තියෙනේද? බණ භාවනා කරන්න කියලා තියෙන්නේ. බණ අහන්න ඕන, භාවනා කරන්න ඕන. භාවනා කියන්නේ මොනවද? මුල්ලකට වෙලා ඉන්න එක නෙමෙයි. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් දැකීම. ඒක තුළ යථාභූත ඥානය පහළ වීම. යථාර්ථය අවබෝධ වීම. ඒතර කරුණු කාරණා අවබෝධ වෙනවා, පැහැදිලි වෙනවා. නිසා පැහැදිලිව විනයි කුසලයයි කියන එක ඔන්න පැහැදිලි කරලා අවබෝධ කරගන්න කරුණු කාරණා දෙපැත්තම පැහැදිලි කරලා පිළිවෙලට. ඉතින් ඕක දෙකක්. පින අනුමෝදන් කරන්න පුළුවන්, කුසල අනුමෝදන් කරන්න බෑ. එහෙනම් කුසල අනුමෝදන් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් අපි කුසල කර කර ඔක්කොම අපේ දෙමව්පියෝ නෑදෑයෝ සහෝදරයෝ අපිත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේලා මුළු ලෝකෙමයි අපිට එකපාරම නිවන් දක්වන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරේ ඒක කරනවනේ. එතන හිටපු රහතන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල් මහ රහතන් වහන්සේලා එතනින් ගියාම පඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේලා, උන්වහන්සේලා ආනන්ද රාහුල මහ රහතන් වහන්සේලා. එහෙනම් උන්වහන්සේලා ඔය කුසල් ටික රැස් කරලා ඉතිපු ඔක්කොම මිනිස්සුන්ට මේ අනුමෝදන් කරවනවා නිවන් දකින්න කියලා. ඉතින් බෑ. ඔක තේරුම් ගන්න ප්‍රායෝගික නැහැ. තථාගතයන් ප්‍රායෝගිකයි හොඳේ. ඒක ආපෝදෙන් දකින්න. තථාගතයන් ප්‍රායෝගිකයි. අපිට ඕනම කියන්න අපිට ඕනම කරන්න බෑ. හොඳට මතක තියාගන්න. කොහොමද තථාගතයන්. ඉතින් ඒ නිසා පින අනුමෝදන් කරන්න පුළුවන්, කුසල අනුමෝදන් කරන්න බෑ. ඕගොල්ලන්ට ප්‍රඥාවක් තියෙනවා නම් තේරෙයි. ඒ නිසා මමත් එක්කත් ගැටෙන්න එපා. හොඳේ. ඒ නිසා මේ ගැටෙනවා දැකලායි මම මේක මේ අවබෝධ කරලා දුන්නේ. මේ දෙක පැහැදිලි කරලා දුන්නේ ඒකයි. පින ඒ කුසලයයි දෙකක්. ප්‍රඥාවෙන් දකින්න. තෙරුවන් සරණයි.